අද මම ඇවිල්ලා ඉන්නේ ඇමරිකාවේ දුප්පතාගේ හිතවතා වෙන ඩොලර් ට්‍රී එකට. ඒක නිසා මම අද හිතාගත්ත වෙනසකටත් එක ඩොලර් 5කින් මොන වගේ කෑමක්ද මට කන්න පුළුවන් කියලා බලන්න. බැඩ වගේ කිව්වට මට උයන්න බෑ හොඳේ. බලමු මැච් එකක් ගහලා. මේ චැලෙන්ජ් එකට කන්ඩිෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මම ගන්න හැමදේම මේ ඩොලර් ට්‍රී එකෙන් ගන්න ඕනේ. මොකද මේ ඩොලර් ට්‍රී එකේ ගොඩක් ඒවා 1යි 1.50 යෝගේ ගණන් වලට තියෙන්නේ. චොකලට් එකක් ඩොලර් 5ක්. 1500ක් යකෝ මං කොත්තුවක් කනවා. අනිත් එක තමයි මම මේ ඩොලර් 5න් කොහොම හරි මැච් එක ගහ ගන්න ඕනේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු මොනවද අපිට හදන්න පුළුවන් කියලා. අම්බෝ එළිය සීතලයි මචං යමන් ඇතුළට. හරි මචං දැන් නැට් උඩ දාගෙන ඩොලර් ට්‍රී ගියාට ඩොලර් ට්‍රී යන්නේයි කියලා කිව්වේ නෑනේ. දැන් මචං ඔන්න අපිට ලංකාවේ ඉද්දි නම් බම් මොකක් හරි ඔය පොඩි භාණ්ඩයක් ගන්න උනා මඩුවට අපි යන්නේ පිටකොටුනේ. අපිට මෙහෙ පිටකොටු නෑ. මෙහි ඉතින් මචං ඔය පිඟානක් කෝපයක් ඕන මගුලක් ගන්න තියෙන එක්ක ඇමසන් එකේ එක්ක වෝල්මාර්ට් එකේ එක්ක ටාගට් එකේ. ඒවල තියෙන ඒවා ෆෝට් කරගන්න බැරි නම් ඉතින් මචං ඩොලර් එකට දෙකට මොන හරි ගන්න ඕන නම් අපි ඩොලර් ට්‍රී තමයි යන්නේ. ඉතින් අපිට පිඟන් කෝප්ප හැන්දි ගෑරප්පු පොඩි ප්ලාස්ටික් කෑලි චූටි රේදි කෑලි ජංගි කෑලි ඔය ඔක්කොම ගන්න ඕන නම් අපි යන්නේ ඩොලර් ට්‍රී එකට. ඉතින් ඒ ඇස්සේ ඕකේ ඔය පොඩි කෑම જાතිත් තියෙනවා. ඒක තමයි මම මේ ඩොලර් ට්‍රී එකට ගියේ. උඹලට කියන්නේ දැන් මට ඕනේ මේ ඩොලර් 5ට මේක අරගෙන කාලා චැලෙන්ජ් එක ඉවරයක් කරන්න පුළුවන්. මට නේ මොන හරි නිකන් අමුතු දෙයක් හදලා බලන්න ආසයි. මම පිට්සා තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා. හරි. මේකෙන් එකක් ගමු. ප්‍රෝටීන් ඕනේනේ. මේකිනුත් එකක් ගමු. ඒවා කාලා නේ මන්ද බං මේවා කවද එක්ස්පයර් වෙච්චද මන්ද. අපි ඩෙසර්ට් එකට මේකෙන් එකක් ගමු. කොහමරි ගත්ත බඩුවලට 3.75 දැන් යන්නේ. ඒ වුණාට බම් මේ ඇමරිකාවේ බඩුවල ටැක්ස් එක ගහලා නැහැ. ටැක්ස් එක ගහන්නේ කවුන්ටරේ. එතකොට මේ ටික කාලා බලමු වදට. අනේ මන්ද බං එක්ක මට ගණන් බෑ කොහමරි 2.50යි ගියේ බං. කවන්නේ ඉතින්. උඹලට කියන්න මචං මට නම් අද හොඳටම ෂුවර් මචං බඩ යනවා යෑමක් මචං හාහා පුරා කියලා. කවුද මල්ලි මේ තට්ටයා? වැඩ වගේ ඔක්කොම ටික shoppings කරලා ගෙදර ආවට පොඩි අවුලක් තියෙනවා. මට මචං උයන්න බෑ. ඒක නිසා මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. අයියාට පොඩ්ඩ එන්නකෝ පොඩි නෑ සිගි බික්ස් එකක් දාලා පොඩ්ඩ කපලා කොටලා ගන්න. අයියේ පොඩ්ඩ එන්නකෝ. නේ මන්ද මල්ලි මේ උඹ එන්න කියන නිසා එනවා මට එම උයන්න බෑ ඕයි. අයිබෝයි. මගේ නම ෂෙෆ් තමයි. මම ඇත්තටම කියනවා නම් ලංකාවේ මාස්ටර් ෂෙෆ් එකකට ඉල්ලුවා බිත්තර තම්බනවා කියන්නේ කුකින් ස්කිල් එක නෙමෙයි කියලා මාව ගත්තේ නෑ. අද මම උන්ට පෙන්නන්න යන්නේ මගේ වැඩකිට. අපිට ඇත්තටම අද ඩොලර් ට්‍රී එකෙන් අපි මලයක් ගොඩක් ಜಾති ගෙනලා දෙනවා. අපිට chicken fried rice තියෙනවා. අමුතු එකක් තියෙනවා. ඊට පස්සේ අතුරු පස්සට පළතුරු තියෙනවා. කොහමද මේ මලයා මචං ඔක්කොම ඩොලර් 2.50 මැච් එකක් ගහගෙන තියෙනවා. අපි මේක උයලා බලමු කොයි වගේ රස ආකාරී කට පිනවන අයිටම්ස් එකක් හදන්න පුළුවන්ද කියලා. මොකද්ද බං මේ weird looking එක? අපි ඉස්සෙල්ලා බලමු මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා. before cooking micro දාන්න තියෙන්නේ. වැඩි දෙයක් කරන්න නෑ. අම්මා ෂෙෆ් සුපර් වීඩියෝ අද මම මැච් එකක් ගන්න පුළුවන්. මේ ෆොටෝ දාලාම තියෙන මෙතින්. මේක නම් කාලා මචං අද යයි. සුපිරියටම. හරි. දැන් මේකයි ගේම් ප්ලෑන්ස් එක. හරිද? මේක දානවා මයික්‍රෝවේව් එකට. මේක දානවා තැටියට. ඊට පස්සේ බඩ පොඩ්ඩක් සුද්ධ වෙන්න කනවා මේක. මේක තුර තනිකර ගල් කැටයක් වගේ ගන්න බන් තියෙන්නේ. මෙතනින් චුට්ටක් කැරලා විනාඩි 2කට හයි හීට් දාන්න තියෙන්නේ. ඊට පස්සේ අරගෙන චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ ආයෙ විනාඩි 1කමාරක් දාන්න තියෙන්නේ. අපි ඒක ඒ ආකාරයෙන් යන අතරතුර තව වළඳක් කරගෙන අපි මේ සොසේජස් දෙක බැදගමු නේ මචං. අඩෝ මේ ඉන්ඩක්ෂන් කුකින් සීන් එක නම් මම බොක්කෙම තාමනේ ෆිගර් අවුට්ස් කරගන්න බැරි වුණා මචං. අම්මට මම සුපර් වේදියෙක් නේ. ඉන්ඩක්ෂන් කුකින්ස් කියන්නේ දන්නේ ඕයි මොකක් හරි මගුලක් රත් වෙනවා කෑම හැදෙනවා අපි කනවා මොකක් හරි. අපි දැන් ඒ ආකාරයෙන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තට පස්සේ අපි දැන් යන්නේ මෙන්න මේක හදන්න. හරිද? දැන් මේක මචං කොහමද easy open tap peel here. හරි. ඒක හැදෙනකම් බලාගෙන පොඩ්ඩක් ඉන්න නේද තියෙන්නේ? ඒ යකෝ මෙන්න මේ කළු වෙනවා කියනකො. ඒ ඇයි බං ඒ කළු පාට උනේ?
අපි ඉතින් හදපුවා කාලා බලමුකෝ මොන වගේ වෙන්නේ කියලා. අඩෝ මේක මචං. අඩෝ මේව ලස්සන පිඟන් වලට දාන්න ඕන. දදායින්න බෑ මචං. මෙහෙම කමු. මේක මෙහෙම හරමු. ඒවා මේ ලස්සනට පිඟන් වලට දදායින්න බෑ. මොන්න මගුලක්ද? පා නිකන් තලපයක් වගේ වන් ඒක නම්. අඩෝ මේ ලස්සනට බෑ දැම්මන ලස්සනයි. ඊ ඇයි බං මේ සොසේජස් කළු පාට? මේ තන්නේ කර කළු පාටයි වා. දැන් කරන්න දෙයක් නෑ පින්වත. දැන් මේක කණ්ඩම් වෙනවා. අඩෝ එන්නම නිකන් ලුකින් ගියර්ඩ් මචං. බොරු කියන්න ඕනේ නෑ. සුවඳත් නිකන් අමුතුයි මචං. කාලා බලමු මේ. හරිම රහයි. ඇත්තමයි. හරිම රහයි. උත්කෘෂ්ටයි. අදට එච්චරයි. අදට ඇති අම්බෝ.